ශුද්ධ ආත්මයන් වහන්සේ. අදවසේ මාතෘකාව ශුද්ධ ආත්මයන් වහන්සේ. අපි දන්නවා දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් කියලා. එක දෙවියන් වහන්සේ තුන් ආකාරයකට වැඩ වාසය කරනවා. දෙවියන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, ශුද්ධ ආත්මයන් වහන්සේ. දෙවියන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, ශුද්ධ ආත්මයන් වහන්සේ. අදවසේ මේ ත්‍රිත්වයෙන් අපි කතා කරන්න යන්නේ ශුද්ධ ආත්මයන් වහන්සේ ගැන. ශුද්ධ ආත්මයන් වහන්සේ ගැන බයිබලයේ පළවෙනිම සඳහන් වෙන්නේ උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පාඩය. උත්පත්ති 1:2. අපි කියලා බලමු. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරයේ විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුෙහි හැසිරෙමින් සිටිසේක. දෙවියන් වහන්සේ මේ පොළොව අහස පොළොව මවපු ඒ කාලේ සිද්ධ වෙච්ච දේ තමයි සඳහන් වෙන්නේ. කොහොමද ආත්මයන් වහන්සේ උන්වහන්සේගේ මැවීමේ ක්‍රියාවේදී ක්‍රියා කළේ කියලා. පොළොව වනාහි පාළුව හිස තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටිසේක. ඒතර මේ පොළොවේ සහ පොළොවේ තිබුණ වාතාවරණය කොහොමද පොළොව ඊට පස්සේ පොළොව වනාහි පාළුව හිස තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. එතකොට මේ මුළු පොළොව වටාම තිබුණේ ජලයෙන් වට වෙච්ච පොළොවක් තමයි තිබුණේ. ඒතර මේ ජලයෙන් වටේ තිබු ඒ පොළොව ජලය මතු පිටේ තමයි මේ දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුෙහි හැසිරෙමින් සිටිසේක කියලා කියනවා. ජල මතුෙහි හැසිරෙමින් සිටිසේක. ඒතර මුළු පොළොවම වටේ තිබුණේ ජලයේ. ඉතින් මේ ජලය පිට ගැඹුර පිට අන්ධකාරයේ විය කියලා තියෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුෙහි හැසිරෙමින් සිටිසේක. දෙවියන් වහන්සේ ආත්මය ඔය හැසිරෙමින් සිටියේ ජල මතුෙහි හැසිරෙමින් සිටිසේක. හරි මේ විදිහට අපි දකිනවා අහස පොළොව මවපු ඔය කාල සීමාවේ ආත්මයන් වහන්සේගේ වෙන සඳහන් වෙන පළමු අවස්ථාව. හොඳයි මේ විදිහට මුළු පරණ විශ්ව පුරාම ආත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය අපිට දකින්න පුළුවන්. කොහොමද මනුෂ්‍යයන් සමග ආත්මයන් වහන්සේ මේ පොළොවේ ක්‍රියා කරේ. හරි මේ මැවීමේ පටන් යේසුස් වහන්සේ ඊම දක්වා යේසුස් වහන්සේ ආවට පස්සේ සභාව තුළ මේ දක්වා උන්වහන්සේ ක්‍රියා කරන ආකාරය අපිට බයිබලයෙන් ඉගෙන ගන්න පුළුවන්. බයිබලයේ සඳහන් වෙනවා අතර ක්‍රියාපතේ සහ ආත්මයන් වහන්සේ කොහොමද සභාව තුළ ක්‍රියා කරේ. දැන් වර්තමානයේ තුල අපි දේවචනයේ සඳහන් වෙන්නේ නෑ වර්තමානයේ අපිට දකින්න පුළුවන් ආත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. හොඳයි අපි බලමු උත්පත්ති පොතේ තමයි ඒ තහන තියෙන්නේ. අපි බලමු ඊපස්සේ යේසුස් වහන්සේ ආවට පස්සේ යේසුස් වහන්සේ නිකන් උන්වහන්සේ පොළොවේ ක්‍රියා කරමින් හිටියා. ඇත්තටම උන්වහන්සේ මනුෂ්‍යයන් සමග ක්‍රියා කරලා මනුෂ්‍යයන් සමග ක්‍රියාව ඉවරන පස්සේ උන්වහන්සේ නැවත ගියා. උන්වහන්සේ එනවා ඊපස්සේ නැවත සැර කියනවා. ඒ විදිහට උන්වහන්සේගේ පොළොවේ නැත වෙලාම උන්වහන්සේ හිටියේ නැහැ. පොළොවේ නැතර වෙලාම හිටියේ නැහැ. මනුෂ්‍යයන් තුළට ඇවිල්ලා මනුෂ්‍යයන් සමග ක්‍රියා කරලා නැවත සැරයක් උන්වහන්සේ ගියා. දැන් බලමු ඊපස්සේ යේසුස් වහන්සේ ඇවිල්ලා යේසුස් වහන්සේත් එක්කත් උන්වහන්සේ ක්‍රියා කළා මේ පොළොවේ. අපි බලමු යේසුස් වහන්සේ ශුද්ධ ආත්මයන් වහන්සේ ගැන මොනවද කිව්වේ කියලා. යේසුස් වහන්සේ අපි යෝහාන පොතට ගියොත් යෝහාන පොතේ 14 වෙනි පරිච්ඡේදයට ගියමු. 14 අපි දකිනවා යේසුස් වහන්සේ ශුද්ධ ආත්මයන් වහන්සේ ගැන කතා කරනවා. ශුද්ධ ආත්මයන් වහන්සේගේ එවීමට පොරොන්දු 14
මේ බයිබල් පදේ තියෙනවා මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකාලම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරය අනුව සතිතාවේ ආත්මයන් වහන්සේය. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකාලම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරය අනුව සතිතාවේ ආත්මයන් වහන්සේය. ඒ දර මේ එන සැනසිලිකාරයන් වහන්සේ කෙනෙක් එනවා. උන්වහන්සේ තමයි සතිතාවේ ආත්මයන් වහන්සේ කියලා යේසුස් වහන්සේ කියනවා. එතන උන්වහන්සේ යන්න කලින් තමයි මේ දෙක කියන්නේ. ඒ 14ෙම තියෙන බයිබල් පාදයක්. නමුත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සැනසිලිකාරයන් වහන්සේ එනම් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලාට සියල්ල උගන්වමින් මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවල සේක. නමුත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සැනසිලිකාරයන් වහන්සේ එනම් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලාට සියල්ල උගන්වමින් මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවන සේක. ඉතින් උන්වහන්සේ ඇවිල්ලා මොනවද කරනවා කියන්නේ? උන්වහන්සේ උගන්වනවා කියලා කියනවා. සියල්ල උගන්වනවා. මා විසින් නුඹලාට කියන සියල්ල නුඹලාට සිහි කරවන සේක කියලා. උන්වහන්සේ කතා කරනවා. බලමු යෝහන් 16 පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කතා කරනවා ශුද්ධාත්මයන් වහන්සේ ගැන. එසේ වී නමුත් මම නුඹලාට කියමි මාගේ අහක්ව යාම නුඹලාට ප්‍රයෝජනවත්ය. සාද මා අහක්ව නොගියොත් සැනසිලිකාරයන් වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත. නමුත් ගියොත් උන්වහන්සේ නුඹලා වෙතට එවන්නේමි. උන්වහන්සේ ආකල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයට අඟවා දෙනසේක. පාපය ගැන කිව්වේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය. ධර්මිෂ්ඨකම ගැන කිව්වේ මාගේ පියාණන් වහන්සේ ළඟට යන බැවින් තවත් උඹලා මා නොදක්නා නිසාය. විනිශ්චය ගැන කිව්වේ මේ ලෝකයේ අධිපතියා විනිශ්චය කරන ලබ සිටින නිසාය. නුඹලාට කියන්න තව බොහෝ දේවල් මට ඇත්තේය. නමුත් දැන් ඒවා දරාට නුඹලාට බැරිය. එසේ වී නමුත් උන්වහන්සේ එනම් සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනසේක. අපසද උන්වහන්සේ තමන්ගෙන් උපදවා කතා නොකර උන්වහන්සේ ආසන දේ කියා එමෙන්න තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරනසේක. එමෙන්න යෝහන් 16 තමයි මේ බයිබල් පාඩේ යන තියෙන්නේ. එසේ වී නමුත් මම නුඹලාට සැබෑව කියන්නේ මාගේ අහක්ව යාම නුඹලාට ප්‍රයෝජනවත්ය. යේසුස් වහන්සේ මම අහක්ව යනවා. ඒක නුඹලාට ප්‍රයෝජනක් වෙනවා කියලා කියනවා. මක්නිසාද මා අහක්ව නොගියොත් සැනසිලිකාරයන් වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත. යේසුස් වහන්සේ අහක්ව ගියේ නැත්නම් සැනසිලිකාරයන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ එන්නේ නැහැ. උන්වහන්සේ ගියේ නැත්නම්. නමුත් ගියොත් උන්වහන්සේ නුඹලා වෙතට එවන්නේමි. නමුත් ගියොත් උන්වහන්සේ නුඹලා වෙතට එවන්නේමි. උන්වහන්සේ ආකල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයාට අඟවා දෙනසේක. ඒතර ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා ලෝකයාට අඟවා දෙනවා කියනවා. මොකද ගැනද? පාපය ගැන, ධර්මිෂ්ඨකම ගැන, විනිශ්චය ගැන. කාල 3ක් ලෝකෙට උන්වහන්සේ අඟවලා දෙනවා. පාපය, ධර්මිෂ්ඨකම, විනිශ්චය. මේ කරුණ එකිනෙක ඉගෙන ගන්න තියෙනවා. පාපය ගැන කිව්වේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය. පාපය ගැන කිව්වේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය. පාපය ගැන කියන්නේ ඔවුන් මා කෙරෙහි අදහන් නැතිකම. ඒතර උන්වහන්සේ කෙරෙහි අදහන් නැතිකම තමයි උන්වහන්සේ කතා කරන මේ පාපය. ඒ කියන්නේ උන්වහන්සේව අදහන් නැත්තම් ඒක තමයි පාපය කියලා විශ්වාසී මෙතෙන්දී කතා කරන්නේ. පාපය කියලා උන්වහන්සේ කියන්නේ වෙනත් මේ මිනිස්සු කරන වැරදි වැඩ නෙමෙයි උන්වහන්සේ මෙතන කතා කරන්නේ. මිනිස්සුන්ට කරන අපි කියන්නේ පව් කියලා ඒ කරන පාප නෙමෙයි. මෙතන කියන්නේ පාපය කියලා කියන්නේ යේසුස් වහන්සේව අදහන් නැතිකම. මා කෙරෙහි නොඅදහන නිසා. ඒ උන්වහන්සේව අදහන් නැතිකම තමයි පාපය. ඒක තමයි උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා අඟවලා දෙන්නේ.
දෙවැනි කාරණය ධර්මිෂ්ඨකම ගැන කිව්වේ මාගේ පියාණන් වහන්සේ ළඟට යන බැවින් තවත් නුඹලා මා නොදක්නා නිසාය. ධර්මිෂ්ඨකම ගැන කිව්වේ මාගේ පියාණන් වහන්සේ ළඟට යන බැවින් තවත් නුඹලා මා නොදක්නා නිසාය. ඊපස්සේ විනිශ්චය ගැන කිව්වේ මේ ලෝකයේ අධිපතියා විනිශ්චය කරනු ලැබ සිටින නිසාය. විනිශ්චය ගැන කිව්වේ මේ ලෝකයේ අධිපතියා විනිශ්චය කරනු ලැබ සිටින නිසාය. මේකේ කාරණා විස්තර කරලා හැකි දේවල් නුඹලාට කියන්න තව බොහෝ දේවල් මට ඇත්තේ නමුත් දැන් ඒවා දරන්න නුඹලාට බැරිය. නුඹලාට කියන්න තව බොහෝ දේවල් මට ඇත්තේ. බොහෝ දේවල් තියෙනවා කියන්න නමුත් දැන් ඒවා දරන්න නුඹලාට බැරිය. මොනවද කියන්නේ? දැන් ඒවා තේරුම් ගන්න බෑ ඒවා දරන්න හැකි කියලා. එසේ වී නමුත් උන්වහන්සේ එනම් සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙරවරසේක. එසේ වී නමුත් උන්වහන්සේ එනම් සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙරවරසේක. මුළු සත්‍ය කරා මඟ පෙරවන්නේ කවුද? සැබෑකමේ ආත්මයන් වහන්සේ. මක්කසද උන්වහන්සේ තමන්ගෙන් උපදවා කතා නොකර උන්වහන්සේ අසල දේ කියා පැමිණෙන්න තිබෙන දේවල් නුඹලාට ප්‍රකාශ කරන සේක. මේ විදිහට උන්වහන්සේ යේසුස් වහන්සේ පොළොවේ ඉන්නකොට සුදර්මන් වහන්සේ එවන්න සහ සුදර්මන් වහන්සේ මොකද කරන්න යන්නේ කියලා උන්වහන්සේ කතා කරනවා. මේ බලමු උන්වහන්සේ ක්‍රියාපතේදී සුදර්මන් වහන්සේ එවනවා. ක්‍රියාපතේ අපි දකින දෙවෙනි පරිච්ඡේදයේදී පෙන්තෙකොස් දවසේදී කොහොමද සුදර්මන් වහන්සේ පොළොවට එවන්නේ කියලා. තවද මේ කියන ක්‍රියාපද දෙවි පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා කියමු. තවද පෙන්තෙකොස් දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝය. තද සුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ එයින් ඔවුන් ඉඳගෙන වුණා වූ මුළු ගේ පිරුණේය. ගිනිවැනි උද්දී බෙදී යනවා ඔවුන්ට පිරුණේය. එය ඔවුන් එක් එක්කිනා කෙරෙහි පිහිටුණේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මෙන් පූර්ණව ආත්මෙන් ඔවුන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තෝය. ඒ කියනවා තවද පෙන්තෙකොස් දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝය. පෙන්තෙකොස් දවස පැමිණා ඒ දවසේ ඔවුන් සියලු දෙනා 120 දෙනෙක් වන රැස් 120 දෙනෙක් සහිත කණ්ඩායමක් තමයි මෙතන හිටියේ. ඒක කලින් බයිබල් පාඩවලින් සඳහන් කරන 120 දෙනෙක් රැස්වීමකදී තමයි සුදර්මන් වහන්සේව පොළොවට දෙන්නේ පෙන්තෙකොස් දවසේදී. තද සුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිස්සියෙන් පැමිණ. තද සුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිස්සියෙන් පැමිණ එයින් ඔවුන් ඉඳගෙන වුණා වූ මුළු ගේ පිරුණේය. එතකොට තද සුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිස්සියෙන් පැමිණ ඔවුන් එයින් ඔවුන් ඉඳගෙන වුණා වූ මුළු ගේ පිරුණේය. ගිනිවැනි උදී බෙදී යනවා ඔවුන්ට පෙරුණේය. ගිනිවැනි උදී බෙදී යනවා ඔවුන්ට පෙරුණේය. ඒ ඔවුන් එක් එක්කිනා කෙරෙහි පිහිටුණේය. එතකොට මේ ගිනිවැනි උදී බෙදී යන ඔවුන්ට පෙරුණා. ඒ වගේම ඒ ඔවුන් එක් එක්කිනා කෙරෙහි පිහිටුණේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව ආත්මයන් ඔවුන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තෝය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයන් ඔවුන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තෝය. ඒතර පළමු වතාවට මේ අවස්ථාවේ තමයි මෙන්න මේ පෙන්තෙකොස් දවසේ තමයි ආත්මයන් ඔවුන් ශුද්ධාත්මයෙන් පූර්ණ ආත්මයන් ඔවුන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා කියලා කියන්නේ. මේකට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තේ මෙන්න මේ පෙන්තෙකොස් දවසේ. මේ කියන්නේ අන්‍ය භාෂා කියලා කියන්නේ කිසි දවසක ඉගෙන ගත්තේ නැති භාෂාවක් මිනිස්සුත් කතා කරන්න පටන් ගත්තා. තමන්ගේ ශක්තියෙන් ඉගෙන ගත්තේ නැති. තමන් කතා කරපු නැති භාෂාවක් තමයි මෙතන අන්‍ය භාෂාව කියලා කියන්නේ. ඒතර ඒ භාෂාවක් කතා කරන්න හැකියාව ලැබුණේ කොහොමද? ආත්මයන් වහන්සේ කරනකොටගෙන. මේ අත්දැකීම එදා පටන් අද දවස් දක්වා මනුෂ්‍යයන් අන්‍ය භාෂාවලින් කතා කරන අත්දැකීම අපි දකිනවා. මේ
කතා කරවමත් අන්‍ය භාෂාවෙන් කතා කරනවා. මේ දවසේ මේ පෙන්තකොස් දවසේ ඉඳලා ලක්ෂ ගණන් මිලියන ගණන් සෙනඟ අන්‍ය භාෂාවලින් කතා කරනවා. මේ අත්දැකීම ලබන. මේ අත්දැකීම ලබන. එතකොට මේ අත්දැකීම ලබලා එක මේකේද ආත්මයන් වහන්සේගේ හැකියාව ආත්මයන් වහන්සේ දෙන තීමනාවක් තමයි අන්‍ය භාෂාව කියන්නේ. ඊට මිනිස්සෙක් ආත්මයෙන් පූර්ණ වෙනකොට මේ අන්‍ය භාෂාව කතා කරන්න පුළුවන් වෙනවා. හොඳයි අපි බලමු මේ බොහෝ දේවල් පළවෙනි කොරින්ති ගිහිල්ලා පළවෙනි කොරින්ති 14 පරිච්ඡේදය කරනවා දීවනවල ගැන කතා කරනවා 14 වෙනි පරිච්ඡේදය විශේෂයෙන් දීවනවල ගැන කතා කරන පරිච්ඡේදයක් ඒක කියනවා අපි කියනවා ප්‍රේමය අනුව යන්න ආත්මික දීවනවලට ආශා වෙන්න ප්‍රධාන කොට ධර්ම වාක්‍ය කියන්ට ආශා වෙන්න මක්සද අනුභාෂාවකින් කතා කරන්න මනුෂ්‍යයන්ට නව දෙවියන් වහන්සේට කතා කරන්නේය. ඒක කියන්නේ මක්සද අනුභාෂාවකින් කතා කරන්න මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේට කතා කරන්නේය. ඔහු ආත්මේ රහස් කතා කරන නමුත් කාටවත් තේරෙන්නේ නැත. ඔහු ආත්මේ රහස් කතා කරන නමුත් කාටවත් තේරෙන්නේ නැත. ඒක මේ අනුභාෂාවෙන් අපි කතා කරන්නේ කාටද? දෙවියන් වහන්සේට. ඒ දේවල් අනිතර තේරෙන්නේ නැති වුණාට දෙවියන් වහන්සේ එක්ක රහස් කතා කිරීම කියන තමයි මෙතන සඳහන් වෙන්නේ. නමුත් ධර්ම වාක්‍ය පවසන්නා වර්ධනය වීමද දැනුමුතුකමද සැනසීමද පිණිස මිනිසයන්ට කතා කරන්නේ. ධර්ම වාක්‍ය පවසන එකේ අදහස් තමයි වර්ධනය වෙන්නේ. වර්ධනය වීමද දැනුමුතුකමද සැනසීමද පිණිස තමයි මේ ධර්ම වාක්‍ය කතා කරන්නේ. ධර්ම වාක්‍ය පවසන්න වර්ධනය වීමද දැනුමුතුකමද සැනසීමද පිණිස මනුෂ්‍යයන්ට කතා කරන්නේ. අන්භාෂාවකින් කතා කරන්න තමාම වර්ධනය කරගන්නේය. අන්භාෂාවකින් කතා කරන්න තමාම වර්ධනය කරගන්නේ. ඒතර අන්භාෂාවක් කතා කරන එකේ ප්‍රයෝජනය මොකක්ද? තමාම වර්ධනය කරගන්න අන්භාෂාව කතා කරන එක වැදගත්. අන්භාෂාවකින් කතා කිරීමේ ප්‍රයෝජනය මොකක්ද? තමාව වර්ධනය වෙනවා කියලා කියනවා. ආත්මික වර්ධනය වීමක්. අන්භාෂාවකින් කතා කරන්න තමාම වර්ධනය කරගන්නේ. අන්භාෂාවක් කතා කරන්න තමාම වර්ධනය කරගන්නේය. එතකොට අපි ගැලවීම ලබනවා කියන්නේ එක අන්‍ය භාෂාවත් එක්ක සම්බන්ධ නැහැ ඇත්තටම. හරි අපි ගැලවීම ලැබුවට පස්සේ අපිට පුළුවන් අන්‍ය භාෂාව ලබා ගන්නත්. එහෙම නැත්නම් අපි සමහර විට ගැලවීමයි අන්‍ය භාෂාව දෙකම එකට වෙන්නත් පුළුවන්. ඔබ කියන අන්‍ය භාෂාවෙන් කතා කරන්න තමාම වර්ධනය කරගන්නේ. ඒක හැම කිතුරේක අනිවාර්යයෙන්ම අන්‍ය භාෂාව කතා කරන්න කියලා නීතියක් නැහැ. නමුත් අන්‍ය භාෂාව ලබා ගන්න එක ප්‍රයෝජනවත් වෙනවා. මොකද අන්‍ය භාෂාවෙන් කතා කරන්න තමාම වර්ධනය කරගන්නේ කියලා. අන්‍ය භාෂාවෙන් කතා කරන්න තමාම වර්ධනය කරගන්නේ කියලා මේ බයිබල් පොතේ තියෙනවා. නමුත් ධර්ම වාක්‍ය පවසන සබාව වර්ධනය කරන්නේය. ඒ වශයෙන් ඔබලා සියලුන් අන්‍ය භාෂාවලින් කතා කරනවට කැමැති වෙයි. ඔබලා සියලුන් අන්‍ය භාෂාවලින් කතා කරනවට කැමැති වෙයි. නමුත් ඔබලා ධර්ම වාක්‍ය කියනවට ඊට වඩා කැමැති වෙයි. අන්‍ය භාෂාවලින් කතා කරන්න සබාව වර්ධනය වීම පිණිස තේරුම් කරනකොට ඔහුට වඩා ධර්ම වාක්‍ය කියන්න උතුම් වේ. මේ විදිහට දීමනා ගැන මේ පළවෙනි කොරින්ති 14 පරිච්ඡේදය සඳහන් වෙලා තිබෙනවා. ඊට පස්සේ කීරා ආවර්තමා මෙන්න මෙහෙම පදයක්ත් තියෙනවා. නුඹලා සියල්ලන්ට වඩා මා අන් භාෂාවලින් කතා කරන බැවින් දෙවියන් වහන්සේට ස්තුති කරමි. ආවර්තමා කියන මම නුඹලා සියල්ල දෙනාට වඩා අන්‍ය භාෂා කතා කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුතියි කියලා. නුඹලා සියල්ලන්ට වඩා මා අන් භාෂාවලින් කතා කරන බැවින් දෙවියන් වහන්සේට ස්තුති කරමි. ඒතර ආවර්තමා මේ 14 පළවෙනි කොටස 14 පරිච්ඡේදයේ මේ දීපනාවන් ගැන කතා කරන මේවා දීපනා කියන්නේ මිනිස්යන් තමන්ගේ ශක්තිය ලබා ගන්න දේවල් නෙමෙයි. දෙවියන් වහන්සේ විසින් දෙන දීපනාව gift. ඒක නොමිලේ දෙවියන් වහන්සේගෙන් ලැබෙන දේවල්. තමන්ගේ ශක්තිය ලබා ගන්න පුළුවන් දේවල් නෙමෙයි දීපනා කියන්නේ. තමන් ඇති කර ගන්න දේවල් නෙමෙයි. නමුත් මෙතනදී පාවුල්තුමා කියන මමත් කතා කරනවා
අන් භාෂාවලින් ඔබලා සියලු දෙනාට වඩා මම අන් භාෂාවයි කතා කරනවා. අපේ පාවුතුමා හැම දෙකදීම උපරිම දේවල් කරපු කෙනෙක්. අන් භාෂාවට ඔබ උපරිම කතා කරනවා. ඔබලා සියල්ලට වඩා මම අන් භාෂාවලින් කතා කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි. ඔබත් පුළුවන් මේ පරිවර්තන 10 වචනේ දිනවල් ගැන තවදුරටත් සඳහන් කරලා තිබෙනවා. සියල්ල පහසුලා කියවන්න බලන්න. එතකොට අපි අන්‍ය භාෂාව ඔබ ලබාගෙන නැත තවදුරටත් තමත් අන්‍ය භාෂාව ගැන මේ ලබා ගන්න ඔබ උනන්දු වෙන්න. ඒක gift එකක් දීමනාව ඒ කතා කරනකොට අපිට තමව වර්ධනය කරගන්නවා කියලා අපි කියුවා. මම හිතුවා සුදාමන් වාසිය ගැන ඔබට යම් ඔබ